Hi guys, ඉතින් ඔයගොල්ලෝ හැමදෙනෙක් පිළිගන්නවා වැගන්නාර් SL YouTube channel එකට. ඉතින් මේක යටතේ මමත් දැනට වැගන්නාර් එකක් යූස් කරනවා. මේක 2023 FX safety model එකක්. දැන් සාමාන්‍ය මම ඔඩෝ එකේ කිලෝමීටර් 20000ක් විතර දුවලා තියෙන වාහනේ. ඉතින් ඒකත් එක්ක මම දැක්කා සමාජ මේ වෙද්දී ගොඩ දෙනෙක් වැගන්නාර් මිලදී ගත්තා සහ දැනටත් මිලදී ගනිමින් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ගොඩ දෙනෙක්ට මේ වැගන්නාර් එක සම්බන්ධව කොමන් ප්‍රශ්න සෑහෙන්න තියෙනවා. ඉතින් මටත් ඇත්තටම මේ කිලෝමීටර් 20000ක ජර්නි එකේදී මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. ඉතින් ඒකට සොලියුෂන්ස් හොයා ගන්න උනා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ඒ වගේ මේ ප්‍රශ්න ටික අරගෙන ඉවරලා ඔයගොල්ලන්ට YouTube එකට පොඩි වීඩියෝ සීරීස් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් අලුතෙන්ම මේ වැගන්නාර් එක ගන්න කෙනෙක්ට ඒ සම්බන්ධව අයිඩියා එකක් අරගෙන ඒකලේ වැගන්නාර් එකේ එක්ස්පීරියන්ස් එක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්න. ඉතින් අමුලින්ම කියනෝනේ වැගන්නාර් එක මේ විශේෂයෙන්ම මේ අලුත් මොඩල් එක කියන නරක වාහනයක් නෙමෙයි. ඉතින් සමාජයේ හිමත් මතයක් ගිහිලා තියෙනවා මේ වාහනේ සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මම මේ වාහනේ බේසික් යූසේජ් එක දෙන එන ප්‍රශ්න, ඉතින් බේසික් සෙටප් එකේ සෙටප්ස් වල තියෙන දේවල් ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන ඒත් එක්කම ඩ්‍රයිවිංగ్ එක්ස්පීරියන්ස් එක, මේකේ තියෙන ভাইබ්‍රේෂන් කොහොමද, කම්ෆර්ට් එක, ඊට පස්සේ මේකේ තියෙන ෆුවල් කන්සම්ප්ෂන් එක කොහොමද, ඒත් එක්ක මේකේ තියෙන සර්විස් ඔයගොල්ලෝ කොහොමද කරගන්නේ, සර්විස් ඉන්ටර්වල් එක කොහොමද, ඒකට නිවේදන් කොහොමද සම්බන්ධව, ඊට අමතරව මම හරි මේ අලුතෙන් දාපු පාර්ට්ස් තියෙනවා නම් ඒවා සම්බන්ධව. ඉතින් මේ වගේ දේවල් සම්බන්ධව මම ඔයගොල්ලන්ට එක්ක මේ channel එකේදී බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ෆස්ට් ස්ටෙප් එකක් විදිහට මම තීරණය කරා අද වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ අලුතෙන් ආපු වැගන්නාර් සීරීස් එකේ විශේෂයෙන් මේ ෆේස් ලිෆ්ට් මොඩල් එකකුත් දැන් ඇවිල්ලා තිනවා. ඉතින් 2026න් පස්සේ ඉතින් මේ අලුත් ආව මොඩල් එකේ තිබෙන ප්‍රශ්නයක් තමයි මේ වැගන්නාර් එකේ දොරවල් හරියට වැහෙන්නේ නැහැ කියන ඉෂුව එක. ඉතින් මුලින්ම ගොඩක් දෙනෙක් මොකක්ද ගත්තට පස්සේ මට ටික දවසක් යූස් කරලා පස්සේ තමයි පොඩ්ඩක් තේරුනේ. ඉතින් ඒකත් එක්ක සමහර දෙනෙක් බලලා තිබුණා වැගන්නාර් එකේ ඩිෆෙක්ට් එකක්ද තමන්ගේ නැත්නම් මොකක් හරි මැනුෆැක්චරින් ප්‍රශ්නයක්ද මේ වගේ දේවල් සම්බන්ධව ගොඩ දෙනෙක් බලලා තිබුණා. ඉතින් ඇත්තටම ගත්තට පස්සේ මුල් දවස්වල මටත් ඒ ඉෂුව එක තදරම තිබුණා. මොකද මේකේ විශේෂයෙන්ම ඉස්සරහ දොරවල් දෙක ඕගොල්ලන්ට එකපාර වහන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ටිකක් විතර ෆෝස් එකක් දාලා තමයි වහන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ අඩු මයිලේජ් එකකින් කාර් එක මිලදී ගැනීමක් කරනවා නම් ඒ ඉෂුව එක අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් පිටිපස්සේ දොරවල් ගත්තට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. නෝමල් කාර් එක වගේම ඔයගොල්ලන්ට අරින්න වහන්න පුළුවන්. පොඩි ෆෝස් එකක් පාවිච්චි කරලා ඉවරලා ඉතින් ඉස්සරහ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම් මේ දොර ඔයගොල්ලෝ හරියට වහන්නේ කොහොමද කියන සම්බන්ධව සහ ඊට අමතරව විශේෂයෙන්ම ලොන්ග් ටර්ම් යනකොට ඇත්තටම මේ දොර වැහෙන එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මමත් ඒ දවස්වල chat GPT එකත් මම සර්ච් කරලා බැලුවා මෙහෙම මොනවාරි ඉෂුස් තියෙනවද කියලා. ඉතින් ඒකත් එක්ක බලන්න මට තේරුම් ගන්න පුළුවන් වුණේ. ඉතින් එතනදි ගන්න පුළුවන් වුණේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 20000ක් විතර පහ වෙනකොට ඔයගොල්ලන්ට මේ ඉෂුව එක යම් කිසි තරමකට ඉම්ප්‍රූව් වෙනවා. ඇත්තටම ඉතින් මගේ කාර් එක මම මිලදී ගන්නකොට මයිලේජ් එක 5000ක් තමයි දුවලා තිබ්බේ ජපානයේ වාහනේ. ඉතින් දුවලා ඇවිල්ලා දැන් මම 20000ක් ගාන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දි මට තේරෙන දෙයක් තමයි කලින්ට වඩා දොර මට වහන්න පහසුවක් තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඉස්සරහට මම හිතනවා තවත් ටික කාලයක් යද්දි මේක ඉම්ප්‍රූව් වෙයි කියලා. ඉතින් මම ඒකත් එක්ක චෙක් කරලා බැලුවා. කලින් වැගනාර්ස් යූස් කරන කට්ටිය ඉන්නවා සාමාන්‍යයෙන් 2017 18 ඒ වගේ මොඩල්ස් ඊට පස්සේ 16 වගේ මොඩල්ස් පාවිච්චි කරන කට්ටිය. ඉතින් ඒ කට්ටියට මේ විදිහට ගොඩක් කෙනෙක් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් වගේ තමයි මේ වාහනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට දැනට එහෙම ඉෂුව එකක් නැහැ. ඉතින් ඒගොල්ලොන්ගෙත් මුල් කාලවල තිබිච්ච කට්ටිය මේ ප්‍රශ්නේ තියෙන සමහර විට. ඉතින් දැන් මේ වාහන ගොඩක් වෙලාවට කිලෝමීටර් 50000ක් පැනලා දුවලා තියෙන. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මේගොල්ලෝ මොකක් හරි මේ ලොක් එක පරිස්සම් කරන්න හරි මොකක් හරි දෙයකට මේගොල්ලෝ මේ මෙකනිසම් එක කරලා ලියුවද කියලා. ඉතින් මොකද ජපාන කට්ටිය අපි දන්නවනේ සාමාන්‍යයෙන් එහෙම ඒගොල්ලෝ හේතුවක් නැතුව මේ දේවල් කරන්නේ නැහැ. ඉතින් අනිත් ඉෂුව එක තමයි ඔයගොල්ලෝ මේක වහනකොට සාමාන්‍ය මුළු චැසි එකම දෙදරන වගේ ෆීලින් එකක් තියෙනවා. ඉතින් ඔයගේ එහා පැත්තේ කෙනා දුර හැම මෙවොත් මේ පැත්තට දැනෙනවා. සීට් එකත් පොඩ්ඩක් හෙල්ලන ගතියක් තියෙනවා. ඉතින් එතන ලොකුම ඉෂුව එක තමයි ඔයගොල්ලෝගේ වාහනේ ඇතුළේ තියෙන එයා ප්‍රෙෂර් එක. ඉතින් මේ ප්‍රෙෂර් එක ඇතුළේම තියෙන නිසා මේක කොහෙන්වත් එළියට යන්න තැනක් හදලා නැහැ. ඒගොල්ලෝ මම දන්නේ නැහැ ඒකයිද කියලා. සමහර වාහන වල එකට මෙකනිසම්ස් තියෙනවා. ඉතින් මොකද ඔයගොල්ලෝ යම් කිසි ෆෝස් එකකින් දොර වහනකොට එයා එකේ කම්ප්‍රෙෂන් එකක් එනවා. මේ කම්ප්‍රෙෂන් එකත් එක්ක දොර අනිත් පැත්තට යන්න අපව ෆෝස් එකක් හේදෙනවා. ඉතින් අපි කම්ප්‍රෙෂන් එක අඩු කරේ නැත්නම් ඒ කම්ප්‍රෙෂන් එක එහෙම හිටලෙවලා ඒකත් එක්ක දොර වහන එකේ අඩුවක් තියෙන. ඊට අමතරව ලොක් එකෙත් අලුත් ලොක් එකක් නිසා ගොඩක් වෙලාවට වැහෙන එකේ පොඩ්ඩක් මේ ස්ට්‍රික්ට් ටයිට් ගතියක් තියෙන්න පුළුවන්. හරි. ඒකත් එක්ක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම්. මේකේ දොර ඇරලා සාව හලිවලා ඔයගොල්ලෝ මෙතනින් බලන්න පුළුවන් අපිට දොර අරිනකොට කිසිම ගැටලුවක් නැහැ. නෝමල් කැමරා මෝඩ් එකට දාලා තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකට. ඉතින් ඔයගොල්ලෝ නිතර මගේ වොයිස් එක ඇහෙනවා ඇති කියලා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව මේකේ දොර අරින්න පුළුවන්. මේ විදිහට අරිනකොට නම් ගොඩක් හොඳ සද්දයක් එනවා ජපාන් විදිහට. කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව මෙතන ඔයගොල්ලන්ට සෙන්ටර් ලොක් බටන් එකක් තියෙනවා. එකකින් ඔයගොල්ලන්ට වාහනේ දොරවල් හතරම ලොක් කරගන්න සහ අරින්න පුළුවන්කමක් තියෙන කිසිම ගැටලුවක් නැතුව මේක ඔයගොල්ලෝ එරියට පස්සේ ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් සාමාන්‍ය ෆෝස් එකක් දැම්මට දොර වැහෙන්නේ නැහැ. හරි. මේ හරි. මෙතන දෙවොලට ඔප්ෂන් දෙකක් කරන්න පුළුවන්. ඔයගලන්ට ටිකක් දුර ඉඳන්
එකම ෆෝස් එකකින් අරන් ආවොත් එහෙම මේ විදිහට කිසිම ගැටලුවක් නැතුව වහගන්න පුළුවන්. හරි. හැබැයි මේක මටත් මුල් දවස්වල වැඩ කරේ නැහැ. මමත් මුල් දවස්වල මේ ෆෝස් එකකින් කරාට වැඩ කරේ නමුත් දැන් යම් කිසි ෆෝස් එකකින් මම වහද්දි දොර දැන් කිලෝමීටර් 20කට පස්සේ කිසිම ගැටලුවක් නැතුව වැහෙනවා. ඉතින් මුල් දවස්වල ගත්ත දවස්වල මම කරපු ට්‍රික් එක තමයි දොර මෙහෙම ළඟට අරගෙන ඉවරලා මෙතනින් පොඩි කට්ටයක් පයින්නවා. මෙන්න මේ හරියදී බලන්න. මේ සෙන්ටිමීටර්ස් 10ක් විතර පොඩි කට්ටයක් පයින්නවා. එතනින් එහාට පොඩ්ඩක් ඔයා හයියෙන් තද කරලා වහන්න. හරි. එහෙම කරාට පස්සේ ඔයාලට ඇතුළේදී දොර වහගන්න පුළුවන්. ඔයා කාර්යකට නැග්ගට පස්සේ මෙහෙම ළඟට අරගෙන ඉවරලා පොඩ්ඩක් හයියෙන් වැහුවට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලෝ දොර වහගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් බලමු මේක එළියේ කොහොමද මේක තියෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ දැන් එළියෙන් බලා ගන්න පුළුවන්. එළියේ තේෂු එක තියෙනවා. මෙහෙම වුත් එම දොර සම්පූර්ණයෙන් වැහෙන්නේ නැහැ නෝමල් ෆෝස් එකකින්. මේ වගේ. හරි. ඒකට මම පොඩි දෙයක් පුරුදුලා ඉඳන් මුල් දවස් ටිකේදී මේකේ ඒකෙදි මම කරේ මෙහෙම ලොක් එක මෙතන කිට්ටු කරලි වෙලා හයියෙන් වැහුවට පස්සේ කිසිම ගැටලුවක් නැතුව දොර වහගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතනදිත් එහෙම කිට්ටු කරලා වැහුවට පස්සේ වාට වහන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊළඟ මම තවත් ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් දොර වහන විදියක් ඔයගොල්ලන්ට. ඉතින් ඒකෙදි ඔයගොල්ලෝ කරන්න පුළුවන් ඉන්නේ මේ හරිය උඩ හරියෙන් වහලි වෙලා එකපාරම ලේසියෙන් වහන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් මම දැන් ගොඩක් වෙලාවට වහන්නේ මේ විදියට ලොක් එක අල්ලලා වහන කොටත් සමහරවිට මේ ලොක් එක ඔයගොල්ලන්ගේ අතින් මෙහෙම ප්‍රෙස් වුණාට පස්සේ වැහෙන්න දිගටයක් එන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ලේසියෙන්ම මෙන්න මෙතන උඩින් අල්ලලි වෙලා සාමාන්‍යයෙන් පොඩි පෝස් එකක් දුන්නාට පස්සේ වහගන්න පුළුවන්. දැන් ඒ අවස්ථාවේ වුන්නේ නැහැ. හරි. ඔය ඔහොම ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව දොර වහගන්න පුළුවන්. වහනකොටත් සාමාන්‍යයෙන් හොඳ සද්දයක් එනවා සැටිස්ෆයිං. නැත්නම් ඔයගොල්ලෝ ගොඩාක් හයියෙන් මේක ස්ලෑම් කරනකොට ඔයගොල්ලන්ටත් හිතට බයක් එන්න පුළුවන් දොර කැඩෙයිද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ මටත් තිබුණා මුල් දවස්වල. ඉතින් ඒ විදිහ දෙක තමයි සාමාන්‍ය ඔයගොල්ලන්ට තියෙන්නේ. නමුත් මුල් දවස්වලත් මේ හරියෙන් අල්ලලා වැහුවටත් සාමාන්‍යයෙන් වෙහෙන්න දිගටයක් තිබුණා. පොඩ ටයිට් ගතියක් තිබුණා. දැන් ඒක ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මම දැන් පුරුදු වෙච්ච විදිහත් එක්ක මට කිසිම ගැටලුවක් නැතුව එකපාරම මේක වහන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඔයාලට මේ ආයේ කම්ප්‍රෙෂන් එක වෙන එක පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන වහලේ හරිය ඔයා දොර අරලා වහනකොට මේ සමහර අවස්ථාවලදී වහල උඩ ගිහිල්ලා බිම යන අවස්ථාවක් පේනවා. හරි. ඉතින් ඒක පොඩ්ඩක් ඔයාලා නෝට් කරලා තියාගන්න. ඒත් එක මම පිටිපස්සේ දොර ගැනත් පෙන්නන්නම්. පිටිපස්ස දොර ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ලේසියෙන්ම අරලා වහගන්න පුළුවන්. ඒක කිසිම ඉෂුවක් නැහැ. නෝමල් ජපාන් කාර්යයක් වගේම පොඩි ෆෝස් එකකින් ඔයගොල්ලන්ට අරලා වහන්න පුළුවන්. ඒත් එකම තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලන්ට මේ දොර සාමාන්‍ය මේ ලෙවල් එකට ගියාන් පස්සේ දොරේ ලොකු වයිබ්‍රේෂන් එකක් වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මේ වගේ ලෙවල් එකට පස්සේ දොර හොඳටම වයිබ්‍රේට් වෙනවා. ඉතින් ඒකත් නෝමල් කියලා තමයි මට නම් හිතෙනවා. මම තව වාහන කීප එක චෙක් කරා. ඉතින් මේ ලෙවල් එකේදී ලොකු වයිබ්‍රේෂන් එකක් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒත් එකම දොර වහද්දී ඔයගොල්ලන්ට පේනවා මේ දොරේ මේ පහළ හරියෙන් හොඳටම මේ අර වාතය යෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දොර දෙදෙන තත්ත්වයට වහනකොට එහෙම ඉෂුව එකක් තියෙනවා. ඉතින් ඒකත් දැනට මට ප්‍රශ්නයක් කියලා නැහැ. නමුත් ඉතින් ඒක එහෙම පේන්න තියෙන දේවා දැක්කට ඔයගොල්ලෝ වාහනේ ගන්නකොට බය වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉදිරියට අපි කාර් එක ඇතුළට කතා කරමු ආයෙත්. බලන්න මම දැන් නැග්ගට පස්සේ මම ආයෙ දොර වහනවා විදියටම. ඉතින් දැන් මගේ දොර කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය ෆෝස් එකකින් වහගන්න පුළුවන්. but still normal ජපල් කාර්යයට වඩා වැඩි ෆෝස් එකක් යොදන්න පොඩ්ඩක්. ඉතින් guys මම හිතනවා ඔයගොල්ලන්ට මේ අලුත් වැගනාරකේ දොරවල් ඇරීම සහ වැසීම සම්බන්ධව පොඩි අයිඩියක් එන්න ඇති කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ වාහනේ තියෙන වරද්දක්වත් මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක්වත් නෙමෙයි. ඉතින් වාහනේ අලුත් නිසා ඒගොල්ලෝ දොරත් පොඩ්ඩක් ලොක් එක පොඩ්ඩක් ටයිට් තමයි තියෙන්නේ. ඒකදී ඕනම වාහනයක තියෙන්න පුළුවන්. නමුත් මේ වාහනේ පොඩ්ඩක් පැටිපොඩ තියෙනවා. නමුත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ආසන වශයෙන් කිලෝමීටර් 20000ක් දුවද්දී ඒ ඉෂුව එක සෑහෙන අඩු වෙලා කියන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා ඒකට බය වෙන්න එපා. ඉතින් ඒකත් එක්ක අද වීඩියෝ එක නවත්තනවා. ඉතින් මොනවාට තව ක්වෙස්චන්ස් එහෙම තියෙනවා නම් ඒවා දාලා තියන්න. මම වීඩියෝස් වලින් හරි නැත්නම් කමෙන්ට්ස් වලින් හරි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම උත්තර ලබා දීමක් කරන්නම්. ඉතින් මේ වගේ තවත් ඉෂුස් ගොඩක් තියෙනවා මේ වාහනේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඒතර ලොකු ප්‍රශ්න නෙමෙයි. වාහනේ ඔයගොල්ලන්ට මැනේජ් කරන් යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒවා ගැන ඔයගොල්ලෝ බය වෙන්න අවස්ථාවකුත් නැහැ. ඉතින් මේ ශබ්ද බද්ද ගොඩක් වෙන වාහනේ ඇතුලේ ඒවා ගැන කතා කරන්න තියෙනවා. හරි. ඒ අපි රෙක්ටිෆයි කරගත්ත කොහොමද කියලා. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය.